ආයිබෝවන් සියලු දෙනාටම මම මේ විශේෂයෙන් අසරණ වෙච්ච ජනතාවට තමයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. පසුගියදා කාලගුණය අයහපත් වුණා මතකයි. දැන් අසරණ වෙච්ච ජනතාවට රජයෙන් ස්වේච්ඡා සංවිධානවලින් පුද්ගලයින් උදව් කරමින් පවතිනවා. ඒ වගේම වෙනත් රාජ්‍යයන් අපට මේ අවස්ථාවේ බොහෝ උදව් උපකාර කරනවා. මේ වෙලාවේ මම කියන්නේ මේ උදව් කරන සියලු දෙනාට විරුද්ධව තවත් කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා අසරණ වූ ඔබ ඔවුන්ගෙන් රැවටීමට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බලාපොරොත්තුවෙන් ඉන්න. ඔබ වෙනුවෙන් සියලු උදව් උපකාර රජයෙන් ස්වේච්ඡා සංවිධාන වලින් පුද්ගලයන් වශයෙන් වෙනත් රාජ්‍යයන්ගෙන් ලැබෙන ආධාර වලින් ඔබ ළඟට ලැබෙන බව ස්ථිරයි. ඒ නිසා ඔබ අවිශ්වාසයක් ඇති කරගන්න එපා. කිසිවෙකු ඔබට ඔබ රැවටීමට ලක් කළ හැකියි. ඒ නිසා ඔබ කලබල විය යුතු නැහැ. ඔබගේ විශ්වාසය ඔබ වෙත ආධාර කණ්ඩායම ළඟා වෙන තුරු තබා ගත යුතුයි. අපේ රටේ සිරිතක් තමයි හොඳ වැඩක් කරනකොට ඒකට අකුල් හෙලන කණ්ඩායමක් අනිවාර්යයෙන්ම ඉන්නවා. මම නැවතත් ඔබට කියන්නේ ඔබ කලබල විය යුතු නැහැ. ස්තුතියි.